ආයුබෝවන් ආදිශක්ති නාලිකාව තුලින් උතුම් වූ මහා රාජරාජේශ්වරී මාතාව විසින් දේශනා කොට තිබෙනා වූ දේශනාන් වල තොරතුරු කීපයක් මම අද ඔයාලට කියන්න යනවා. උතුම් වූ මහා රාජරාජේශ්වරී මාතාව කියන පරිදි දෙවියන් මනුලොව සමග සම්බන්ධ වීමේදී විශ්වීය දොරටු උපයෝගී කරගන්නා බව පවසනවා. විශ්වීය දොරටු ශාරීරික මාර්ග ඔස්සේ ගමන් කරනවා. එම විශ්වීය දොරටු ජාලයක් ආකාරයේ පෘථිවියේ ස්ථාන කීපයකින්ම සම්බන්ධ වෙනවා. මෙම විශ්වීය දොරටු එකල සිටි ඍෂිවරුන් විසින් භාවනා යෝගීව දැනගෙන එම ස්ථාන කරා පැමිණ පීඨාශ්‍රම නිර්මාණය කොටගෙන දෙවියන් සමග සම්බන්ධතා පවත්වා තිබෙනවා. එම සම්බන්ධතා තුළින් එම ඍෂිවරුන් දෙවියන් සමග බොහෝම තොරතුරු රාශියක් දැනගෙන කටයුතු කර තිබෙනවා. මිනිසුන්ට එම තොරතුරු වලින් උපකාර කර තිබෙනවා. ඔසුව වෛද්‍ය විද්‍යාව ඉපැරණි ගාන්ත්‍රාකරණය අක්ෂර වින්‍යාස යුද ශිල්ප රාජ්‍ය පාලනය ගොවිතැන් ගැන වාරි මාර්ග ගැන බොහෝමයක් තොරතුරු උන්වහන්සේලාගෙන් දැනගෙන මිනිසුන්ට ඒවා පවසා කටයුතු කර දී තිබෙනවා. ඉතා පැරණි කෝවිල් මෙම විශ්වීය දොරටු වලින් විහිදෙන්නා වූ ශාරීරික මාර්ග කේන්ද්‍ර කරගෙන ඉදිකොටගෙන එම දෙවි දේවතාවුන් වහන්සේට වන්දනාමාන කිරීමට මිනිසුන් පෙළඹීමට මේ ඍෂිවරුන් කියා කොට තිබෙනවා. එම නිසා මෙම අදටත් මෙම පැරණි කෝවිල් බල සම්පන්න වීමට හේතුව එයයි. ඒ වගේම මෙම කෝවිල් තුල වැඩ වාසය කරන්නේ උන්වහන්සේලාගේ පරිවාර දේවතාවුන් වහන්සේලා බව එතුමිය පවසනවා. මෙම පරිවාර දේවාත්ම වලට මෙම මිනිසුන්ගේ ගැටලු පැවසීමෙන් පසු මෙම මේ ප්‍රධාන දේවාත්මයේ පැමිණි පසු මෙම ගැටලු උන්වහන්සේට ඉදිරිපත් කොට ගැටලු निराකරණය කර ගැනීමට උපදෙස් එම දේවතාවුන් වහන්සේ තුලින් ලබා ගන්නවා. ඉන්පසු මේ මිනිසුන්ගේ මේ කටයුතු මෙම පරිවාර දේවතාවුන් වහන්සේලා විසින් මිනිසුන්ට ඉටු කොට දී තිබෙනවා. මේ ආකාරයට ලංකා භූමියේ අදටත් කැලෑවට යටවිච්චි මෙම පෞරාණික දේවාල තිබුණත් මේ වන විට එම ස්ථාන අඳුනා ගැනීමට නොහැකි වෙන මට්ටමේ තත්ත්වයක් තිබෙනවා. ඒකට හේතුව ඒකල සිටි වගේ ඍෂිවරුන් මේ ලංකා භූමිය අඩුවීමයි. මෙම ලංකා භූමිය පමණක් නොව පෘථිවියේ බොහෝ ස්ථානවල මෙම කාල දොරටු තාම සක්‍රියතාවයේ පවතිනවා. ඒ වගේම පුරාණ ඉන්දියාවෙත් මෙම කාල දොරටු විශ්වීය දොරටු තාම සක්‍රියතාවයේ පවතිනවා. මේ වගේ වැදගත් තොරතුරු මෙම නාලිකා තුලින් මේ උතුම් වූ මහා රාජරාජේශ්වරී මාතාවගේ අවසරය පරිදි ඔයාලා වෙත ගෙනෙන්න මම බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්.